ඌට හොඳට මේවා කපලා පුරුදු. පිහිය කැපෙනවද බා? ඒ කියලා දෙපැත්ත රදපන් ඔක. එපා. මෙහෙම කරන්න බෑ. ඌ බොහොම අමාරුයි මේක ඉන්නේ. මේ ඉන්නේ මෙතන මේන් ඉන්නවා බඩු ඉන්නවා. බලන්න සුවර්ද මූ දියනායෙක් කියලා මචං. ඉතින් අපි ආද යනවා කාලයකට පස්සේ ආයෙත් ඇලේ නාන්න. ෆෝන් එක. වාග්ගීතේ ෆෝන් එක එන කයින් හරි තායි කියලා. ඉතින් මගේ ජීවිතේ අවුරුදු 20 මම අපේ යාලේ මෙච්චර සෙනග නාන්න ඇවිල්ලා ඉන්නවා දැක්කේ අද. ඉතින් අපිට වෙනද නාන දැන නාන්න බැරි වුණා මොකද මේතන වාහනයක් නවත්තන්නවත් ඉඩ තිබ්බේ නැහැ. මාර විදියට පිටින් කට්ටිය ඇවිල්ලා මේ යාලේ නනා හිරියන් පට්ට සෙනගක් කිරියේ. පට්ට සෙනගක් ඉන්නේ. ඉතින් කොහොම හරි අපි නාන්න කලින් බනිස් වගේක් අකයිදී අපි දැක්ක ඊළඟ තල් ගහක් තියෙනවා. ඉතින් මේකේ තල් කුරුම්බ තියෙන දැකලා අපිත් ඒකේ තල් කුරුම්බ කඩන්න ඒක ගහට නැග්ගා. ඔය කටු තියෙනවා නම් කපහම් පිහියේ. පිහිය කොහෙ? බදුන කොහෙ තිබ්බේ? ඈ? ඔය අත ළඟ මේකේ බෙනේ මෙතන. අංකිගේ රස වැඩ කියලා. බාර දෙන්න එපා. එකකට බාර දෙන්න එපා රස. ඌට හොඳට මේවා කපලා පුරුදු. පිහිය කැපෙනවද බා? ඒ කියලා දෙපැත්ත රදපන් ඔක. එපා. මෙහෙම කරන්න බෑ. ඌ බොහොම අමාරුයි මේක ඉන්නේ. කයි රසු තව දෙක ආන්න. අවුලක් නෑ. ඔබ වැහපන් කිසි ප්‍රශ්නයක් නෑ. ඕම විසික්කන්. මේ පැත්තට දාන්න. අර වෙන්නේ දාපු දෙවිල්ල ඌ පිහිය. ඉතින් තල් කුරුම්බ කාලේ ඉවර වෙලා අපි නාන්න පටන් ගත්තා. ඉතින් කොහොම හරි අපි නාන්න බෑ බෙදුන පට්ට දිය බරියතෝ ගෑත් තමයි හිටියේ. ඒ ආයේ වතුරට ආවද? මේ ඉන්නේ මෙතන මේන් ඉන්නවා බඩු ඉන්නවා. ඒ වෙලේ කඩින් ගෝගෙන. බලන්න සුවර්ද මූ දියනායෙක් කියලා මචං. වෙලේ කඩෙත් මූත් එක බලන්න. බලන්න සුවර්ද මූ දියනායෙක් කියලා. ඒ උඩට යන්නේ. ඔන්න එනවා. ඔන්න බඩු එනවා. කොයිස් අපි දැන් නාලේ ඉවරයි. අපි පාන් වගේක් ගෙනාවා. විහෙංග මල්ලි සම්බෝල හදනවා. මල්ලි කාචේ දිගෙන ලුණු ටිකක් දානවා අයත් එක්ක. මම යන්නයි. අර බයික් එක බලන්න ඔබ දෙනවා ඕන එකනට. දායවා. අරන් යනවා චුට්ටා. මොනවද ගෙන්න ඕනේ දැන්? ලුණු දෙහි ගෙඩියක් ඇයි? ලුණු හරි දෙහි හරි චුට්ටක් ඉල්ලන් යනවාකෝ. ලුණු දාන්නේ චුට්ටා. කවුද වේ සම්බෝලේට බඩු ගත්තනම් බං ලුණු අරන් එන්න එපා ඔබ. සාරද කිව්ව අමතක දාන්න. මොනවද බං අරන් එන්න එපා බලපන්කෝ. ගාර යන්න මං ගිහින් එන්න. ඒ උන් සම්බෝලේට දෙයිවත් ලුණුවත් ගෙනල්ලා තිබ්බේ නැති හින්දා මායි රසිකයි ගියා එලා කඩේකට දෙයි ලුණු අරන් එන්න. ඉතින් නාලේ ඉවර වෙලා අපි ගෙනාව පාන් ටික සම්බෝල එක හදාගෙන කාලා අපි ආපහු ගෙවල් වල ආවා. ඉතින් ඔන්න ඔය ටික තමයි අද vlog එකේ සිද්ධ වුනේ. ඊළඟ vlog එක එනකම් පරිස්සමෙන් ඉන්න බොයිස්.